මන්ත්‍රී ආයිත් තමුසට දෙයියෝ බැලුවා. දැන් ඉතින් ඊළඟ ඡන්ද ගැන හිතලා ඡන්දදායකයින්ගේ හිත ගන්න පුළුවන් විදිහේ වැඩ ටිකක් කරනවා. තේරුණාද? උන්ගේ හිත ගන්නවා කියන එක ලේසි නෑ සර්. අයිසේ වැඩ කරනවා. වැඩ. කොච්චර වැඩ කළත් වැඩක් නෑ සර්. ඔය ඡන්දදායකයෝ කියන්නේ සර් මහා පුදුම සත්තු කොට්ටාසයක්. කොච්චර වැඩ කළත් උන්ගේ හොඳක් අහන්න ලේසි නෑ. එකෙක් හොඳ කියනකොට 10ක් බයිනෝ. 10ක් හොඳ කියනකොට 100ක් බයිනෝ. 100ක් හොඳ කියනකොට බනින්නේ නැත්තේ කාටද ඕයි? දැන් මට කී දෙනෙක් බනිනවද? සර්ට විතරක් ඈ. ඇයි සර්ගේ අම්මට? ඔයිලා මේ යන්න. මොකද්ද තමුසි කිව්වේ? නෑ සර් මං කිව්වේ සර්ගේ අම්මා කොච්චර යහපත් ගුණකරුක මිනිස්සෙක්ද? සර් කරන දේවල් වලට ඒ අහිංසකම්ම පලි නෑනේ. අපි වැඩිපුරම බැනුම් අහන්නේ අපි කරන දේවල් වලට නෙවෙයි ඕයි. තමුසලා කරන දේවල් වලට. ඉතින් සර් අපිත් එහෙමනේ. අපිත් වැඩිපුරම බැනුම් අහන්නේ අපි කරන දේවල් වලට නෙමෙයි සර්ලා කරන දේවල් වලට. බනින එක බනිනවා සර්. මොනවා කළත් බනිනවා. හොඳක් කළොත් වැඩිපුර බනිනවා. හැබැයි ඉතින් බැන අපිටම ඡන්දෙ දෙනවා. එක අතකට මේ දේශපාලනය කියන එක බැනුම් අහන්නේ නැතුව කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි අයිසේ. අනේද කියන්නේ. ඔන්න ඔහෙ බැනපු දෙන්ස. අපේ ඇඟේ වදිනොවේ අපි ඔන්න ඔහෙ කරගෙන ගිය විදිහටම දිගටම කරගෙන යන්.